Hi everyone, my name is Onela De Silva. I represent the Center of Excellence. I am their marketing executive. අද මං ඇවිල්ලා තියෙන්නේ ඕගොල්ලන්ට විශේෂ නිවේදනයක් දෙන්න විශේෂ දේවල් ටිකක් කියලා දෙන්න අපේ කොලෙජ් එකේ ඕගොල්ලන්ට දෙන courses ගැන අපේ කොලෙජ් එකේ මේ වෙනකොට රියලයිස් කරගෙන තියෙනවා ඕස්ට්‍රේලියාවේ highly demand ඒ කියන්නේ ඕගොල්ලන්ගේ future එක හදාගන්න මොනවාද කරන්න ඕන courses කිහිපයක් ඒ අතර අපි මුලින්ම කතා කරමු hair dressing ගැන hair dressing මේ වෙනකොට ගොඩාක් ඉල්ලුමක් තියෙන පැත්තක් හැටියට අපි identify කරගෙන තියෙනවා අපි අවුරුදු 35ක් hair dressing සහ beauty කියන මේ subjects දෙක ගැන උගන්වනවා. ඉතින් මම කැමැත්තෙන් ඉන්නවා අපේ ලාංකික ස්ටුඩන්ට්ස්ලා මේකට join වෙනවා නම් hair dressing පැත්තෙන් අපි කතා කරොත් certificate 3 in hair dressing ඒ වගේම diploma in salon management. ඊට අමතරව අපේ තව trade courses වගේක් තියෙනවා wall and floor tiling. ඒ කියන්නේ ටයිලර් කෙනෙක් විදිහට ඕගොල්ලෝගේ ඉදිරි අනාගතය කොහොමද ඕගොල්ලෝ pave කරගන්නේ කියන එක. ඒ වගේම painting certificate 3 in painting. ඒ වගේම civil construction තියෙනවා diploma in civil construction සහ advanced diploma in civil construction කියලා. මීට අමතරව තව අපි දෙන ගොඩක්ම ජනප්‍රිය trade course එකක් තමයි cookery. Certificate 3 in commercial cookery, certificate 4 in kitchen management සහ diploma of hospitality management. chef කෙනෙක් කියන්නේ මෙහි සෑහෙන demand එකක් තියෙන job එකක්. ඉතින් ඒකට තමයි අපි ඕගොල්ලෝව පුරුදු පුහුණු කරන්නේ. ඊට අමතරව business පැත්තෙන් management පැත්තෙන් ඉගෙන ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් diploma of business management, advanced diploma of business management, graduate diploma of management learning සහ එතනින් එහාට higher education එකක් විදියට MBA program එකක් කරන්න. මේ ඔක්කොම courses ඕගොල්ලන්ට අපේ college එක the Center of Excellence ආයතනය මගින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙනකොට ලංකාව level 1 country එකක් විදියට ඕස්ට්‍රේලියාව identify කරගෙන තියෙනවා. ඉතින් ඒකත් added advantage එකක් වෙනවා ඕගොල්ලන්ට මේ රටට ඇවිල්ලා ඉගෙන ගන්න. ඉතින් මං ආදරෙන් ඉල්ලා සිටිනවා අපේ ස්ටුඩන්ට්ස්ට එන්න ඇවිත් ඔසේෂියා ආයතනය සහ the Center of Excellence college එකත් එක්ක අත්වැල් බැඳ ගන්න. අපි හම්බ වෙමු ළඟදිම ලංකාවේදී.